අද වීඩියෝ එකේ බ්‍රවුනිස් හදන හැටි බලමුද? මුලින්ම බිත්තර දෙකක් මේ විදිහට භාජනයකට දාගන්න. ඊට පස්සේ සීනි ග්‍රෑම් 250ක් ඒකට දාගන්න. පස්සේ ඒ ටික හොඳට මික්ස් කරගන්න. මේ වගේ හොඳට බටර් පේස්ට් එකක් වගේ එන විදිහකට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒකට මෙල්ට් කරගත්ත චොකලට් දාන්න. ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න. මේ විදිහට ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්න. පස්සේ ඒකට පාන් පිටි ග්‍රෑම් 100කුයි චොකලට් පවුඩර් ග්‍රෑම් 50කුයි දාලා හොඳට ඒකත් මික්ස් කරගන්න. මම චොකලට් කෑලි ටිකකුත් දාගන්නවා. ඔයාලට කැමති නම් දාගන්න. චොකලට් චිප්ස් හරි නැත්නම් චොකලට් කෑලි හරි ඔයාලට කජු උනත් දාගන්න පුළුවන් කැමති දෙයක්. පස්සේ ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලා දාන කේක් තැටියට බටර් ටිකක් හරි එක්ස්ට්‍රා ටිකක් හරි ගාලා මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඉතින් බේක් කරන්න තමයි තියෙන්නේ විනාඩි 35ක්. මේ තියෙන්නේ බ්‍රවුනි එක හදලා ඉවරනාට පස්සේ ඇත්තටම මාරම රහයි. ඔයාලට කැමති විදිහකට මේක ලස්සනට ඩෙකොරේට් කරගන්න පුළුවන්. උඩට පෙබල්ස් හරි චොකලට් චිප්ස් හරි දාලා